ඔයාගේ පරණ ස්මාර්ට් වොච් එක තවත් පරණ නැහැ. ඔයාට එකෙන් ලස්සන ආර්ට් වර්ක් එකක් කරන්න පුළුවන්. ගයිස් මෙතන මම කලින් කරපු ආර්ට් වර්ක් දෙකක් තියෙනවා. එකක් iPhone 3GS එකෙන් කරපු එකක්. මේක Watch 6 එකෙන් කරපු ආර්ට් වර්ක් එකක්. අදත් මම ස්මාර්ට් වොච් එකක් තියෙනවා පරණ. ඒකෙන් ආර්ට් වර්ක් එකක් කරන්න යන්නේ. අපි යමු වීඩියෝ එකට. Unboxing, DIY, gadget testing, tech experiments, creative builds, tech reviews, entertainment on Dinesh Decode. හරි ගයිස් මේ වැඩේදී අපිට පරණ වොච් එක ඕනේ අයින් කරලා දාපු ස්මාර්ට් වොච් එකක්. ඊට පස්සේ ගයිස් ස්ට්‍රැප් දෙකක් ඕනේ. මගේ මේකේ මෙටල් ස්ට්‍රැප් දෙකක් තිබ්බේ. ඒක නිසා මම පරණ වොච් එකකින් ස්ට්‍රැප් දෙකක් හොයාගත්තා. ඊට අමතරව ගයිස් ෆොටෝ ෆ්‍රේම් එකක් හොයාගන්න ඕනේ. පරණ ෆොටෝ ෆ්‍රේම් එකක්. පරණ ෆොටෝ එකකින් ගලවලා ෆ්‍රේම් එක ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ සුදු පාට මේ ෆ්‍රේම් එකට ගානට සුදු පාට බෝඩ් කෑල්ලක් ඕනේ. වොච් එක ගලව ගද්දී හරිම පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඩිස්ප්ලේ එක ක්‍රැක් වෙන්න පුළුවන්. නැත්නම් මේක කෑල්ලක් කඩලා ගියොත් එහෙම අපිට ආර්ට් වර්ක් එකේදී ඒක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. වොච් එක කෑලි ගලවගෙන ඉවරයි guys. දැන් මේක හිතුවට වැඩි කෑලි ගොඩක් අඩුයි guys. මේක අර Chinese smart watch එකක් ඉඳලා මේකේ sensors එහෙම මේ back එකේ තියෙන sensors එහෙම ගොඩක් අඩුයි. හරි guys අපි ඊට පස්සේ cardboard එක අරගෙන මේක අපිට ලස්සන pattern එකකට අපිට හිතෙන pattern එකකට මේක හදා ගන්න ඕනේ. හරි guys ඊට පස්සේ පොඩ්ඩක් අපි මේක මේ item ටික එන තැන් චුට්ටක් පැන්සලකින් මාක් එකක් දාගමු. නැත්තම් අමාරු වෙනවා මේ අපිට මේකේ වචන ටිකේම ලියා ගන්න තියෙනවා. ඒ නිසා හරියට තියෙන place එක මාක් එකක් දාගෙන ඉමු. මේ watch එක i8 Pro එකක්. ඊට පස්සේ මේක ඉන්ට්‍රොඩියුස් කරපු වර්ෂය දාන්න ඕනේ. මම මේක guys watch එකේ brand එකයි introduce කරපු වර්ෂයේ ඒ ටික ලියාගත්තා. ඊට පස්සේ මේකේ තියෙන කෑලි ටික ඩබ් ටිකත් මම ලියාගත්තා මේකේ බෝඩ් එකේ. දැන් තියෙන්නේ කෑලි ටික මේකේ අලව ගන්න තමයි. ඒකට ඔයාලා super glue හරි glue gun හරි කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. double tape එකක් වුණා අපිට මේකට හරියනවා. කෑලි ටික ඔක්කොම දැන් බෝඩ් එකට අලවගෙන ඉවරයි. දැන් අපි මේක ෆ්‍රේම් එකට දාගන්න ඕනේ. ෆ්‍රේම් එකක් තියෙනවා guys පරම ෆ්‍රේම් එකක්. මේ බෑක් ප්ලේට් එක
හරි මම ප්‍රේම් එක හයි කරගත්තා. මෙන්න මේ වගේ ලස්සන ආර්ට් වර්ක් එකක් අපිට එනවා පරණ ස්මාර්ට් වොච් එකෙන්. අද වීඩියෝ එකෙන් පරණ ස්මාර්ට් වොච් එක අපි ලස්සන ආර්ට් වර්ක් එකක් කරා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඉස්සරහට මේ වගේ ක්‍රියේටිව් දේවල් මම ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් වඩාත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. හැමෝටම සුබ දවසක්. දින් එන්න.